iPhone හැමෝටම මම උදේ කුමාර අද UK Tech LK අපේ පළවෙනි වීඩියෝවෙන් අපි බලමු ලෝක ජනගහනය සජීවීව ගණනය වන්නේ කොහොමද සහ මේ මොහොතේ ලෝකයේ සිදුවන ඒ පුදුම සහගත වෙනස් වීම් මොනවද කියලා. තාක්ෂණයත් එක්ක ලෝකේ දකින්න අදම අපේ channel එක subscribe කරන්න. අපි වීඩියෝ එකට යමු. ඔබ දන්නවාද මේ ලෝකේ අපි හුස්ම ගන්න සෑම තප්පරයක් ඇතුළතදීම මේ මොහොතේ කවුරුන් හෝ අලුතින් මෙලොවට බිහි වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් මේ ලෝකෙන් සමු ගන්නවා. මේ දත්ත හුදෙක් ඉලක්කම් විතරක් නෙමෙයි. මේ දිවෙන්නේ අපේ පෘථිවියේ සජීවී ස්පන්දනයයි. මීටරයකින් මිනිස්සු ඉපදෙන සහ මැරෙන හැටි සියසින් දකින්න පුළුවන් වෙයි කියලා ඔබ කවදක හරි හිතුවද? දැන් අපි මේ මීටරය දෙස ටිකක් ඕනෑකමින් බලමු. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ඔබ දකිනවා ඇති මේ ඉලක්කම් ඇසිපිය හෙළන වේගයට වඩා වේගයෙන් ඉහළ යනවා. විද්‍යාත්මක දත්ත සහ සංඛ්‍යාලේඛන වලට අනුව ලෝකේ සාමාන්‍යයෙන් සෑම තප්පර එකකදීම දරුවන් 4.3 දෙනෙකු උපත ලබනවා. මම දන්නවා ඔබට හිතෙන්න පුළුවන් කොහොමද දශම ගානකින් දරුවෝ උපදින්නේ කියලා. ඇත්තටම මෙතන වෙන්නේ මුළු ලෝකයේම දවසකට සිදුවන ලක්ෂ ගණනක උපත් ප්‍රමාණය තප්පර ගණනින් බෙදා බැලීමයි. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක වාක්‍යයක් කියලා ඉවර වෙනකොටත් ලෝකේ කොහේ හෝ තැනක අලුත් දරුවන් 15ක් 20ක් විතර මෙලොවට බිහි වී අවසానයි. නමුත් මේකේ අනිත් පැත්තත් අපි දකින්න ඕන. උපත් සිදු වෙනවා. වගේම සෑම තප්පරයකදීම පුද්ගලයන් දෙදෙනෙකු පමණ මෙලොවෙන් සමු ගන්නවා. ඒ කියන්නේ අපි එකපාරක් ඇසපිය හෙලනකොට දෙන්නෙක් මිය යනවා. ඉපදීම සහ මිය යාම කියන සෝබාදහමේ නීතිය මේ මීටරය ඇතුළේ ඊටාම තදින් ක්‍රියාත්මක වෙනවා. දැන් වැදගත්ම දේ තමයි මේ දෙකේ වෙනස. උපදින ප්‍රමාණයෙන් මිය යන ප්‍රමාණය අඩු කළාම අපිට පේනවා සෑම තප්පරයකදීම ලෝක ජනගහනයට අලුතෙන් පුද්ගලයන් 2.3ක් පමණ එකතු වෙනවා කියලා. ඔබ මේ වීඩියෝ එකේ පල්ලෙහා තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන තප්පරය ඇතුළත ලෝකේ කොහේ හරි තැනක දරුවන් 4 දෙනෙක් උපත ලබා අවසానයි. ඒ වගේම තවත් දෙන්නෙක් මේ ලෝකෙන් සමුගෙන අවසానයි. අපි ගෙවන සෑම තප්පරයක්ම ලෝක ඉතිහාසයේ අලුතින් ලිය උසස් සෞඛ්‍ය පහසුකම් සහ තාක්ෂණය නිසා මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මරණ සංඛ්‍යාවට වඩා උපත් සංඛ්‍යාව වේගෙන් වැඩි වෙනවා. හිතන්න අපි මේ වීඩියෝ එක පටන් අරගෙන ගත වුණු විනාඩි කිහිපය ඇතුළත විතරක් කුඩා නගරයක ඉන්න තරම් සෙනගක්, ඒ කියන්නේ දහස් ගණනක අලුත් ජනගහනයක් මේ පෘථිවියට අලුතෙන්ම එකතු වෙලා ඉවරයි. ඔබ මේ ලයිස්තුව දෙස බැලුවොත් ඔබට පෙනේවි කාලයක් තිස්සේ තිබුණු ලොකුම වාර්තාවක් දැන් බිඳ වැටිලා කියලා. වසර ගණනාවක් තිස්සේ ලෝකේ වැඩිම ජනගහනයක් සහිත රට විදියට කිරුළ දරාගෙන හිටියේ චීනයයි. නමුත් 2023 වසරේදී සිදු වුණේ ඓතිහාසික පෙරලියත් එක්ක ඉන්දියාව දැන් ලෝකේ ප්‍රථම ස්ථානයට පත් වෙලා ඉවරයි. ඉන්දියාවේ ජනගහනය මේ වන විට බිලියන 1.4කට වඩා වැඩි. ඒ කියන්නේ මුළු ලෝක ජනගහනයෙන් සෑම 6 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් ඉන්දියානුවෙක්. දෙවන ස්ථානයට පත් වෙලා ඉන්න චීනයත් බිලියන 1.4ක සීමාවෙම පසු වුණත් ඔවුන්ගේ ජනගහන වර්ධන වේගය දැන් සෙමින් අඩු වෙමින් පවතිනවා. චීනය සහ ඉන්දියාව කියන මේ අසල්වැසි රටවල් දෙකේ ජනගහනය එකතු කළාම මුළු ලෝක ජනගහනයෙන් 35කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටවල් දෙකට අයිති. දැන් අපි බලමු තුන්වන ස්ථානය. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය. හැබැයි පුදුමයකට වගේ පළමු සහ දෙවන ස්ථාන එක්ක බලද්දී ඇමරිකාවේ ජනගහනය පවතින්නේ ගොඩාක් පිටුපසින්. ඔවුන්ගේ ජනගහනය මිලියන 340ක් පමණයි. ඒ කියන්නේ ඉන්දියාවේ ජනගහනය ඇමරිකාව වගේ 4 ගුණයකටත් වඩා වැඩි. මේ රටවල් තුනට අමතරව ඉන්දුනීසියාව, පාකිස්තානය සහ නයිජීරියාව වැනි රටවල් ඉතා වේගයෙන් ඉදිරියට එමින් පවතිනවා. විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපයේ රටවල් ඉදිරි දශක කිහිපය ඇතුළත මේ ලයිස්තුවේ ඉහළටම එනු ඇති බවට විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. ඇත්තටම මේ තරම් විශාල මිනිස් ප්‍රජාවක් පාලනය කරන්න ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න අනාගතයේදී තාක්ෂණය කොයිතරම් බලපායිද? ඒ ගැන අපි වීඩියෝවේ ඉදිරි කොටසින් කතා කරමු. දැන් අපි යමු මේ වීඩියෝ එකේ තියෙන වඩාත්ම වැදගත් තාක්ෂණික පැත්තට. ඔබ මේ දකින මීටරේ අංක මෙච්චර වේගෙන් මාරු වෙද්දී ඔබට හිතෙන්න පුළුවන් මේක ලෝකේ තියෙන හැම රෝහලකටම සජීවීව සම්බන්ධ කරපු පද්ධතියක් කියලා. ඒ කියන්නේ කොහේ හරි රෝහලක දරුවෙක් ඉපදුණු ගමන් මෙතන අංකය මාරු වෙනවා කියලා ඔබ හිතනවා ඇති. නමුත් ඇත්තම කතාව ඒක නෙමෙයි. මේක පිටුපස තියෙන ඊටාම දියුණු මැතමැටිකල් ඇල්ගොරිතම් එකක්. එහෙමත් නැත්නම් ගණිතමය ඇල්ගොරිතමයක්. මේ මීටරේ කියා කරන්නේ කොහොමද?
ඇත්තටම මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ විවිධ රටවල සංගණන දෙපාර්තමේන්තු මගින් වසර ගණනාවක් තිස්සේ එකතු කරපු දත්ත පදනම් කරගෙනයි. ඔවුන් බලනවා යම් රටක වසරකට සිදුවන සාමාන්‍ය උපත් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය කොපමණද කියලා. ඊට පස්සේ ඒ දත්ත කාලයක් එක්ක වෙනස් වන ආකාරය ගණිතමය සමීකරණ වලට ඇතුළත් කරනවා. සරලවම කිව්වොත් මේ මෘදුකාංගේ දන්නවා තප්පරයකට ලෝකේ උපදින්න ඕන සාමාන්‍ය දරුවන සංඛ්‍යාව. ඒ අනුව තමයි මේ අංක ඊටාම නිවැරදිව තිරේ මත දිස්වන්නේ. මේක හරියට ඔරලෝසුවක් වැඩ කරනවා වගේ වැඩක්. හැබැයි මේ ඔරලෝසුව වැඩ කරන්නේ ජනගහන දත්ත අනුවයි. මේ දත්ත කොයිතරම් නිවැරදිද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. වසරකට වරක් ලෝකේ රටවල් කරන නිල ජනසංගණන දත්ත ආවම මේ ඇල්ගොරිතම නැවත අප්ඩේට් කරනවා. ඒ නිසා මේ මීටරය පෙන්වන්නේ සැබෑ ලෝකෙ සිදුවන වෙනස් වීම් වලට ඉතාම ආසන්න අගයක්. තාක්ෂණය සහ දත්ත එකතු වුණාම අපිට පුළුවන් අනාගතයේදී පෘථිවියට දරා ගන්න පුළුවන් උපරිම ජනගහනය කොපමණද කියලා පවා කලින්ම අනෑවක කියන්න. ඉතින් දැන් ඔබට පැහැදිලි නේද? මේක නිකම්ම දිවෙන අංක ටිකක් නෙමෙයි. මේක දියුණු දත්ත විද්‍යාවේ ප්‍රතිඵලයක්. මේ මීටරය දිහා බලන් ඉන්නකොට අපිට හිතෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේක කොතනින්ද නතර වෙන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂකෙන් ඉදිරියට කරන අනාවැකී ඇත්තටම අපිට ලොකු පණිවුඩයක් දෙනවා. ඔවුන් පවසන පරිදි තව වසර කිහිපයකින් එනම් 2030 වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම 2050 වෙද්දී ඒක බිලියන 9.7ක් දක්වා ඉහළ යනු ඇති බවටයි ගණන් බලා තියෙන්නේ. ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම උරහිසට උරහිස තියලා එක ළඟින් හිටගත්තොත් අපිට පුළුවන් මුළු ලෝක ජනගහනයම ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය ඇතුළට විතරක් කොටු කරන්න. එච්චරටම අපේ පෘථිවිය විශාලයි. ලෝකයේ අලුත්ම තාක්ෂණික තොරතුරු සහ අනාගත ලෝකය ගැන සරලව දැනගන්න UK Deck සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. මම උදේ කුමාර. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු යමු. ජය වේවා.